දැන් අපි මේ ගණිත ගැටලුව දිහා බලමු පුතාලා. හොඳින් බලන්න. පොල් තෙල් 1 L වල මිල රුපියල් 60කි. ඒ කියන්නේ ලීටර එක මිල රුපියල් 60යි. අපෙන් අහනවා 750යි ml වල මිල. දැන් කොහොමද පුතාලා දන්නවා ලීටර එකක් කියන්නේ මිලිලීටර කොච්චරක්ද? 1000ක්. එතකොට ලීටර භාගයක් කියන්නේ මිලිලීටර 500ක්. ලීටර කාලක් කියන්නේ මිලිලීටර 250ක්. අපි බලමු මෙතන අහන්නේ මිලිලීටර 250ක. මෙතන අහන්නේ මිලිලීටර 750ක. මේක හදන්න ගොඩාක්ම ලේසි. අපි කරන්න ඕන පළවෙනි දේ තමයි මිලිලීටර 250ක මිල හොයාගමු ඉස්සර වෙලා. ඒ කියන්නේ ලීටර එකේ මිල අපි 4ෙන් බෙදමු. ලීටර එකක් රුපියල් 60යි. එහෙමනම් ඒක බෙදනවා අපි 4ෙන්. අපිට එනවා පිළිතුර රුපියල් 15යි. මිලිලීටර 250ක මිල රුපියල් 15යි. එහෙනම් මේ මිලිලීටර 750ක් කියන්නේ පුතේ 250යි ගොඩවල් 3ක් තියෙනවනේ එතන. එතකොට මිලිලීටර 250ක මිල රුපියල් 15 නම් 750ක මිල බලන්න අපි කරන්න ඕන දේ මේ රුපියල් 15 ගුණ කරනවා කීයෙන්ද? 3ෙන්. ඔන්න බලන්න. 3 වරක් බිංදුවයි 3 වරක් බිංදුව බිංදුවයි තිත කෙලින් තිත තිබ්බා. 3 වරක් 5 15යි එකක් ඉතිරි 3 වරක් 1 3යි 1යි 4යි. එහෙනම් පිළිතුර තමයි රුපියල් 45යි. ඒ කියන්නේ ලීටර් එකක් රුපියල් 60 නම් මිලිලීටර් 750ක මිල තමයි මේ මිලෙන් 4ෙන් 3ක මිල. 4ෙන් බෙදලා ලැබෙන පිළිතුර 3ෙන් ගුණ කරනවා. ඒ කියන්නේ රුපියල් 45යි. පුතාලට මම හිතනවා හොඳින් පැහැදිලිව තේරෙන්නේ නැති.